1996 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මහා විප්ලවයකට මුලපිරු වසරක්. ලෝකයක් මවිත කළ ඒ මහා ක්‍රිකට් ජයග්‍රහණය ලබා ගත්තේ 1996 වසරේදී. එය සරල ජයක් නෙවෙයි. එය ආකර්ශනීය ක්‍රීඩාවකින් ලෝකය හෙළූ මොහොතක්. මේ වීඩියෝවේදී අපි 1996 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සාර්ථකත්වයට ගිය මඟ, ඔවුන්ගේ නව ක්‍රමවේදය සහ එය ලෝක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ ආකාරය ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසානය වන තෙක්. 1996ට පෙර ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතරම් බලවත් රටක් ලෙස නම් කර තිබුණේ නැහැ. ලෝක කුසලානවලට සහභාගී වුණත් ප්‍රබල කණ්ඩායම් සමග ජය ගැනීම දුෂ්කර වුණා. නමුත් අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව නොපසුබට උත්සාහයෙන් තරඟ වැදුණා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්නට වුණා. ප්‍රබලයන්ට අභියෝග කරමින් ක්‍රිකට් ලෝකයම නව මානයකට ගෙන ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුදු ගණනාවක් පුරා පවත්වාගෙන ආ ක්‍රිකට් ක්‍රමවේදය කඩා බිඳ දැමුවා. පළමු පන්දු වාර 15 ආරක්ෂා වී ක්‍රීඩා කිරීම නැත්නම් ආරම්භයේදීම ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීම යන තීරණ දෙකෙන් ශ්‍රී ලංකාව දෙවන එක තෝරාගත්තා. සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ක්‍රීඩා පිටියට ආවේ මුල සිටම පහර දීමේ සැලැස්මක් සමග. පවර් ප්ලේ නීතියෙන් උපරිම වාසිය ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකය පුදුමයට පත් කරන්නට වුණා. 1996 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ආරම්භයේම විශිෂ්ට දක්ෂතා දැක්වුවා. ඔවුන් කෙන්යා, එන්ග්ලන්ඩ්, ඉන්දියා වැනි කණ්ඩායම් එළියට දමමින් තරඟාවලිය පුරාම තම අණසක පතුරවන්නට වුණා. එහිදී අර්ධාවසන් පූර්ව වටයේ දැවැන්ත ජයග්‍රහණයක් සහ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව පරාජයට පත් කළේ ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ දිශාවට යමින් සිටින කණ්ඩායමක් බව ලෝකයට ඔප්පු කරමි. 1996 මාර්තු 17 ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරඟය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ එකක් බවට පත් වුණා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක්. ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝකයම නව යුගයකට ගෙනියන තරඟයක් බවට පත් වුණා. අරවින්ද ද සිල්වාගේ නොමැකෙන ශතකයත්, ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යැවීමත්, අර්ජුන රණතුංගගේ සුපිරි නායකත්වයත් ලංකාව සුරැකිව ලෝක ශූරයන් බවට පත් කළා. ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකටයේ අනාගතයට නව ශක්තියක්. විස්තර විචාරකයන් කිව්වේ එහෙමයි. අන්තිම පන්දුවෙන් පසු රාත්‍රියේ කොළඹ නගරය ආලෝකමත් වුණා. සංසුන් වූ රටක් උණුසුම් වුණා. ලෝකයේ කිසිවෙකුම නොසිතූ දේ, කිසිවෙකු කරන්න බෑ කියූ දේ කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයගත්තා. අදටත් එය ශ්‍රී ලංකාවේ මතකයෙන් මැකෙන්නේ නැති ජයග්‍රහණයක්. එදා ක්‍රිකට් විරුවන් අදටත් ඒ මොරාල් එකෙන්ම ක්‍රිකට් ගැන කතා කරන්නේ ඔවුන් මේ සොඳුරු අවස්ථාව ලබා ගන්න විශාල කැපකිරීමක් කරපු නිසා. කොහොම හරි මේ වෙද්දී මේ සොඳුරු දිනයට වසර 29ක්. ක්‍රිකට් එක්ක දිගටම ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙවැනි ජයග්‍රහණ හරි දුලබයි. මතකයේ රැඳෙන ජයකට ශ්‍රී ලංකාව රැගෙන ගිය ක්‍රිකට් විරුවනි, ඔබට ස්තුතියි.